හායි සුබ දවසක් හැමෝටම මම අද දවසම අයන් කරන දවසක් නරු අයන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට හිතුණා ඔයාලටත් මම මේක අයන් කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න ඕනි කියලා. මම හිතනවා මේක වැදගත් වෙයි කියලා. දන්නේ නැති කෙනෙකුට ඉගෙන ගන්න. මේ තියෙන්නේ මම මහගත්ත නරුව. දැන් මේ නරුව මට ප්ලීට් එක ඕනේ අඟල් 3 කාලට. එතකොට මම මේක 3 කාලට තමයි නමාගන්නේ ප්ලීට් එක තියාගන්නේ. ඔයාලට දැන් පේනවා ඇති. ඊට පස්සේ මම අයන් එකේ උඩින් තියලා නරුවේ අන්තිම කියන්නේ නරුවේ අග කෙලවර තියෙන්නේ. අග කෙලවරය අඟල් 3 කාලට මේ අර උඩ හදපු ප්ලීට් එකම යටට ගන්නවා. හැබැයි මම උඩ එක අරන් තියෙන්නේ. පල්ලෙහාට එනකොට මම චූට්ටක් ඒක මේ ප්ලීට් එක අතර පරතරය අඟල් කාලකට වගේ තියා ගන්නවා. එහෙම තියාගෙන අතින් පොඩ්ඩක් තද කරලා රැල්ල හදාගෙන ඊට පස්සේ තමයි අයන් කරන්නේ. ඊට පස්සේ ආයිමත් ඒ වගේ ප්ලීට් එකක් අරගෙන ඒකත් අඟල් 3 කාලටමයි ගන්නෙ. ඊට පස්සේ නැවතත් එතනින් ආයි අයන් එක තියලා අර ඉස්සලා රැල්ල හදපු විදිහටම මේ රැල්ලත් හදා ගන්නවා. ඉතින් නරුව සම්පූර්ණම ඉවර වෙනකම් මදින්නේ මේ විදිහට තමයි. ගොඩක් වෙලාවක් යනවා මේ වැඩේට. සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ එක නරුවකට අයන් කරන්න වෙලාව යනවා. මේ තියෙන්නේ ළමයි අයන් කරලා ඉවර වුණාම නරුව. ලස්සනයි නේද? එතකොට මේ හැම එකක්ම මම අඟල් 3 කාලට තමයි මේ මල අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට මේ යට පේනවා ඇති. චුට්ටක් ඊට වඩා විහිදෙන්න තමයි මේ රැල් ටික අරන් තියෙන්නේ. මම කිව්වේ මේක හරියටම 22ට මෙතෙන් නම් මෙතෙන්ට 22 තිබුණ නැත්තම් මේක මේ එක ලයින් එකකට ඉවර වෙන්නේ නැහැ. මේක එතකොට තව චුට්ටක් මෙහෙම ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඇද වෙනවා. මේ ලයින් එක කෙලින් එන්නේ නැහැ. ගානට 22 ඒ ගන්න උස සමානව තිබුණොත් තමයි මේ එක ලයින් එකකට අපිට ප්ලීස් ටික එන්නේ. ලස්සනයි නේද? ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.